ආයිබෝන් හිතවතුනි සාදරයෙන් පිළිගන්නවා මගේ Facebook page එකට. ඉතින් ඔයාලා දකින්න ඇති රජයේම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ලක්ෂ 4කට වැඩි පිරිසකට අස්වැසුම නැති වෙනවා කියලා. එතකොට මේ අස්වැසුම නැති වෙනවා කියලා දැනුම් දීලා තියෙන්නේ අවදානමට ලක් වූ පිරිසට. ඔය කියන්නේ රුපියල් 2500ක් එහෙම නැත්නම් රුපියල් 5000ක් වගේ ගත්ත පිරිස. එතකොට ඔයාලා මෙන්න මේ වගේ මුදලක් ගත්තා නම් ඔයාට අස්වැසුම නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම තියෙන අස්වැසුම වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ කාරණාවක් තියෙනවා. හැබැයි ගොඩාක් පිරිසකට 90%කටම 95%කටම සමහර විට නැතිවීමේ සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. නමුත් ඔයාගේ තියෙන මුදල වැඩි වෙලා ඔයාලා අර උඩින් තියෙන දුප්පත් එහෙම නැත්නම් අන්ත දිලිඳු කාණ්ඩයට යන්න chance එකකුත් තියෙනවා. ඔක උනේ ඇත්තට මෙන්න මෙහෙම. ඔයාලා දන්නවා දැන් ඔය මාස දෙකකට විතර කලින් ආරම්භ කරානේ අස්වැසුම තොරතුරු යාවත් කාලීන කිරීම කියලා එකක්. එතකොට ඕක කරේ ඔන්න ඕකට. ලංකාවේ ඉන්න ඇත්තම දුප්පත්තු ඇත්තම අන්ත දිලිඳු කාණ්ඩ හඳුනගෙන එයාලට ඇත්තම මේ අස්වැසුම දෙනවා නම් දීලා ඔය නිකන් ගන්න අය ඉන්නේ. ඒ කියන්නේ Tamanට වැඩක් කරන්න පුළුවන් මොකක්ම හරි ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. අන්න එයාලා ඔය අස්වැසුමෙන් අයින් කරන්න තමයි ඔක කරේ. ඕකේ වැරද්දක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් භාගයට අස්වැසුම දෙන්න අවශ්‍ය නැහැනේ කොහොමටත්. එතකොට අර බැරිම කෙනෙක් ඉන්නවනම් ගන්නම ඕන දුප්පත්ම කෙනෙක් ඉන්නවනම් එයාට අස්වැසුම දෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි ඔය යාවත් කාලීන කිරීමේ වැඩසටහන පහුගිය දවස්වල සිද්ධ වුණේ. දැන් මම කියන්න මේක වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයා හිතන්න ඔයා අවදානමට ලක් වූ කාණ්ඩේ ඉන්න කෙනෙක් නම්. දැන් එතකොට 2023 නේ අස්වැසුම පළවෙනි මේක දෙවෙනි කාණ්ඩයට අදාළ නැහැ. දෙවෙනි කාණ්ඩේ අදාළ කරගන්න එපා. පළවෙනි කාණ්ඩේ අස්වැසුම දෙන්න පටන් ගත්තේ 2023. එතකොට දැන් 2026 නේ අපි ඉන්නේ. එතකොට අවුරුදු 3 ඉවරයි. අවුරුදු 3ක් තමයි දෙනවා කියලා තිබ්බේ. දැන් හරියම වැඩිපුර මාස 6කුත් දීලා තියෙන්නේ. මම කියන්නේ මේ අවදානමට ලක් වූ පිරිසට. එතකොට දැන් මාස 6කුත් වැඩිපුර දීලා තියෙන්නේ. එතකොට දැන් කොහොම හරි අස්වැසුම තුරුතුරු යාවත් කාලීන කිරීමත් එක්ක මේ විදිහට අප්ඩේට් එක සිද්ධ වෙනවනේ. එතකොට මේ ජූනි මාසෙ ඉඳලා මේ ජූනි මාසෙන් පස්සේ ආයේ අවදානමට ලක් වූ අයට මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි අවදානමට ලක් වූ පිරිසේ ඉන්න පුළුවන් නේ. හැබැයි ඇත්තටම මුදල් ලැබිය යුතු පිරිසක් නේද? දැන් ඔය අවදානමට ලක් වූ කියන කැටගරි එකට සිලෙක්ට් වෙලා හිටියට එයාලා ඔක්කොම කපලා දාන්නේ නැහැ. එයාලගේ ඇත්තටම ඉන්න පුළුවන් නේ. එහෙම නැත්නම් දැන් 2023 නේ ඔය මේ අවදානම ලක් වූ කියන එකට සිලෙක්ට් උනේ. එතකොට ඒ සිලෙක්ට් වෙලා ඉන්න කාලය ඇතුළත යම් දේවල් මේ පවුල් වල වුණත් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් නේ. දැන් සමහරට පවුලේ 5 දෙනෙක් ඉන්නවා නම් අම්මා තාත්තා නැති වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ළමයින්ට අස්වැසුම දෙන්න වෙනවා. එහෙම නැත්නම් වකුගඩු වගේ දේවල් හැදිලා තියෙන්න පුළුවන්. මේක මේ වකුගඩු ආධාර. එතකොට වැඩිහිටි දීමනා වලට කොහොමත් අදාළ නැහැ. මේක වෙනම අප්ඩේට් එකක් කියන්නේ. ඉතින් මම කියන්නේ ඒ වගේ ලෙඩ හැදිච්ච මිනිස්සු ඉන්න පුළුවන් නේ පවුල් වල. එතකොට ඒ වගේ කෙනෙක්ට මේක ලබා දෙන එකේ වැරද්දක් නැහැ. එතකොට එයාලගෙන් මේක කපන්නත් බෑ. අස්වැසුම දෙන එක නේද? එතකොට එන්නේ ඒ නිසා තමයි ඒ අයව අර උඩ තියෙන කාණ්ඩවලට එහෙම නැත්නම් දිලිඳු එහෙම නැත්නම් අන්ත දිලිඳු දුප්පත් වගේ කාණ්ඩයකට යාලව දාන්නේ මේ අවදාන ලක් වූ පිරිසේ ඉඳලා. එතකොට ඒ වගේ අයට මුදල් වැඩි වෙනවනේ. මොකද 5000ක් 2500ක් වගේ ගත්තු කෙනෙක්ට කෙලින්ම 10000කට වගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අන්ත දිලිඳුවකටම ගියොත් කෙලින්ම 17500කට වගේ යන්න පුළුවන්. එහෙම chance එකකුත් තියෙනවා. හැබැයි ගොඩක්ම දෙනෙක්ට වෙන්නේ ඉතින් මේකෙන් කැපෙන එක තමයි 425000ක් කපනවා කියලා තියෙනවනේ. එතකොට ඒ අය තමයි ඔය කැපෙන අය. එතකොට එයාලට අස්වැසුම ආය ලැබෙන්නේ නැත කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අප්ඩේට් එක. මම හිතනවා මම මේ කියපු කාරණේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඕක ඔයාලට දැනගන්න පුළුවන් හරියටම අස්වැසුම මේ තොරතුරු යාවත් කාලීන කිරීමේ රිසල්ට් ආවට පස්සේ කියන්නේ ඕක සිස්ටම් එකේ අප්ඩේට් වෙනවා. රිජෙක්ට් නම් රිජෙක්ට් කියලා වැටෙනවා මේ. එතකොට ඔයාට තවදුරටත් ලැබෙනවා නම් ඔයාගේ කැටගරි එක වෙනස් වෙලා තියෙයි. ඔයා දැනට අස්වැසුම කැපෙන කාණ්ඩේ ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ අවදානම ලක් වූ පිරිස ඉන්න කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් බලන්න චෙක් කරලා බැලුවට පස්සේ ඔයා ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙලා තියෙන තමයි ලොකු chance එකක් තියෙන්නේ. එහෙම නැතුව සමහරට ඔයාගේ මේ කැටගරි එක අප්ඩේට් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්ත දිලිඳු එහෙම නැත්නම් දුප්පත් වගේ කැටගරි එකකට ගිහින් තියෙන්න පුළුවන්. එහෙම ගිහින් තිබ්බොත් ඔයා ගොඩ ඉතින්. ඒ කියන්නේ ගොඩ නෙමෙයි. ඉතින් ඇත්තම කිව්වොත් මේ ගොඩ කියන්න බෑ. ඒ වුණොත් ඉතින් ඒකේ තේරුම ඉතින් ඔයා දුප්පත් එහෙම නැත්නම් අන්ත දිලිඳු වැඩක් කරගන්න අමාරු තත්ත්වයක ඉන්නවා කියන එකනේ. ඉතින් මම නම් කියන්නේ මේ කෙසේ වෙතත් මේ අස්වැසුම කියන එක ලැබුණත් නැතත් තමන්ගෙන් මහන්සි මොකක් හරි කරගන්න බලන එක තමයි හොඳම දේ. ඕව තව කොච්චර කාලයක් ලැබෙයිද කියන්න බෑ. දැන් පේනවනේ ලක්ෂ 4කට කැපුවා. ඉතින් කවුරුත් හිතන්නේ නැතුව ඇතිනේ මේ අස්වැසුම කැපේ කියලා. එතකොට මේ අස්වැසුම වල දෙනවා බලන් ඉඳලා රජයෙන් දෙනකම් බලන් ඉන්නේ නැතුව තමන්ගේ දෙයක් කරගන්න තමයි ඉතින් තියෙන්නේ. කොහොමත් දැන් රජ බලාපොරොත්තු වෙන්නෙත් ඔය දේනේ. අවුරුදු 3ක් එක දිගට අස්වැසුම දුන්නා. ඉතින් ඒ කාලය ඇතුළත ඔක දුන්නේ යම් කිසි දෙයක් කරගන්නනේ. එතකොට මාසෙට පොඩි ගාණක් හරි දුන්නා. ඉතින් දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ගේමක් ගහගන්න. ඉතින් තමන් ගේමක් ගහගන්න ඕනේ මේකෙන් අයින් වෙන අයට මම කියන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තොරතුරු තිබ්බොත් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් අපේ Facebook page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ඉදිරියටත් අස්වැසුම ගැන තොරතුරු දැනගන්න. ගිහින් එන්නම්. ජය වේවා.